ඉකෝමත් එක්ක කාලෙක හරිම දුප්පත් පවුලක් ජීවත් වුණා. මේ පවුලේ හිටියේ අම්මයි තාත්තයි. සමනලී කියලා චූටි දුවෙකුයි. ගොඩාක් දුප්පත් ජීවත් වුණ මේ පවුලේ සිරිපාල කලේ වඩු වැඩ. ඔහු හරිම දක්ෂයි වඩු වැඩවලට. ඔයා නැගිට්ටද? මං ඔයාට අරන් යන්නත් එක්ක කෑම හදුවා. අද කොහෙද වැඩ කරන්නේ? පියදාස අයියා ඊයේත් ආවා පොලිසෙල්ලි ගැන අහන්න. පියදාස අයියලගේ ගෙදර තමයි නෝනේ අද වැඩ කරන්නේ. වාහලේ වැඩ ටික එදා ඉතුරු වුණාන්නේ. පොලිසෙල්ලි ගැන මං කියන්නම් පියදාසට. පඩියෙන් කපා ගනී නැට්ටම් බොහොම්මම. ඒකනම් හොඳයි. හැබැයි එන්නෙන්නම පොලිය වැඩි වෙනවා. ඉක්මනට ගෙවලා දාන්න තිබ්බනම් හොඳයි නේද? ගෙවන්න පුළුවන් නම් හොඳයි තමයි ඉතින්. කොහෙද මට හරියකට ගාණක් අතට එන්නේ නැණි මාසෙට. අපි බලමුකෝ මොකක් හරි. මං එහෙනම් ගිහින් එන්නම්. තෝමස් අයියලගේ කඩේට මං සල්ලි දුන්නා. ඔයා ගිහින් හාල් මිටි අරන් එන්න එහෙනම්. පංගු කරලා ටික ටික ගෙන්න එතකොට ලේසිනේ. මං එන්න ටිකක් රෑ වෙයි අද. හරි. මං දවල් වෙලා ගිහින් එන්නම්. ඇයි රෑ වෙන්නේ ඔයාද? වහලේ වැඩ ටික අදීවර කරන්න ඕනිය හාමිනේ. අද කොහමටත් 12:01 වගේ වෙයි. ඔයා නිදාගන්න දුවත් එක්ක. ඉතින් සිරිපාල එනදා වගේම වැඩට ගියා. සිරිපාලගේ රස්සාවෙන් එහැටි ආදායමක් නැති නිසා හතර වටේටම ණය වෙලා තමයි වියදම් පියව ගත්තේ. අනේ බලන්නකො පියදාස අයියේ වෙච්ච දේ ඩිංගක් කොළුව උස්සන්න හෙදුවා විතරයි. හතර වටේම ණය සල්ලි ගෙවන්නත් තියනවා. රේණුටයි මේ කෙල්ලටයි යන කලදසාව මට හිතාගන්න බෑ දැන්. ප්‍රශ්න නම් ඉතින් කාටත් එනවා සිරිපාල. ණය සල්ලි ගෙවන්න සනීප වෙලා ඉන්න එපාය. මම මොකක් හරි කල්පනා කරලා බලන්නම්කෝ. උඹලව එහෙම පාරට වැටෙනකම් මම බලන් ඉන්නේ නෙහියේ මේ මොකද්ද කරගත්තේ? දෙයියනේ. වහලේ භාගෙට අටවලා තිබ්බ සීට් එකක් එක්කම මං ඇදගෙන වැටුණා රේනෝ. කලබල වෙන්න දෙයක් නැහැ. පියදාස අයියා මනෝම හරි කරයි. පියදාස අයියා ඇවිල්ලා සිරිපාල. මොකද දන්නේ නැහැ උදේම. පොලිසල්ලි ඉල්ලන්නවද දන්නේ නැහැ ආවේ. නෑ. පොලිසල්ලි දැම්ම ඕනි නෑ කිව්වා. ඔයා ඉන්න මං බණන්නම්. අයියා උදේමාදේ මම මේ ආවේ කාරණයක් ගැන කතා කරගන්නට. ඒ මොකක්ද අයියේ? මං අතේ පොලි දෙන්න තියා ගෙදර කන්න බොන්න ගේන්නවත් සල්ලි නෑ. දුප්පත් අපි තවත් දුප්පත් වුණා අයියේ. පොලිසල්ලි නම් හදිස්සියේ තමයි. ඒත් දැන් මේ අමාරු වෙලාවේ සල්ලි ඉල්ලන්න බෑනි. මම මේ කියන්න ආවේ රේණුට හේනේ වෙඩට එන්න කියන්න. අතට ගානක් ගන්නත් පුළුවන්නේ. වට්ටක්ක තමයි මෙදාසෙරේ තියෙන්නේ. ටිකක් මහන්සි වෙන්න වෙයි කියලා බලන්නකෝ. මං එහෙනම් යනවා. රේනු මං මේ කියන්න හෙදුවේ මට ටිකක් සනීප වෙනකන් පියදාස අයියලගේ හේනේ වැඩට යන්න පුළුවන්ද? ටිකක් මහන්සි වැඩක්. ඒත් මේ පුචි කෙල්ල බඩගින්නේනේ. ඉතින් රේනු කවදාවත් හේන් වැඩක් නොකර සිටියත් පවුලේ දුක්පත්කම මකා ගන්න ඇය පියදාසගේ හේනට ගියා. මහන්සි වෙලා ඇය සියලුම වැඩ කළා. සිරිපාලට ටිකක් හුඬ වෙනකන් රේණුට මේ හේනේ වැඩ කරන්න වෙයි. අද හවසට පඩි අරන් යන්න. ගෙදර කන්න බඩුත් නැතුව ඇතිනේ. අනේ අයියට කොහොම ස්තුති කරන්නද මන්දා. ගෙදර සල්ලි කීයක්වත් නැහැ. අනේ පියදාස අයියට ගුඩාක් පිං අයියේ. තව ටිකක්යිනේ තියෙන්නේ. රේණු දැන් ගෙදර යන්න. සිරිපාල බලාගෙනත් ඇතිනේ. මේ කෙල්ලට බඩගිනිත් ඇති. අනිත් දවසේ පොඩිය කීව අපේ ගෙදරින් තියලා එන්න.
යන්න කලින් ගෙදරට ගිහින් යන්න. අපේ උන්ද මොනාද දෙන්න ඕනි කිව්වා රේනුට. ඉතින් රේනු ගොඩාක් මහන්සි වෙලා වැඩ කරපු නිසා පියදාසගේ හාමිනේ රේනුට මැටි මුට්ටියක් තෑගි කළා. හරිම ලස්සන කැටයම් තිබුණ මැටි මුට්ටියක් ඒක. රේනුගේ මහන්සියත් නැටි වෙලා ගියා. රේනු ගෙදර ගිහින් මැටි මුට්ටිය හොදන්න පටන් ගත්තා. රේනු මැටි මුට්ටිය හොදද්දී මැටි වලින් හදලා තිබුණ මුට්ටිය රත්තරන් පාටට දිලිසුණා. රේනුට මොනවත්ම හිතාගන්න බැරිව ගියා. රේනුගේ පවුලේ තිබුණ දුප්පත්කම හිමින් හිමින් අඩු වෙලා ගියා. ඒ වගේම සේරම ණය ටිකත් හිමින් හිමින් සිරිපාල ගෙවලා දෙම්මා. තණ්හා නොවි සිරිපාලට සනීප වුණ ගමන්ම ඔහු ආයෙමත් වඩු වැඩ කළා.